ඔයාට මේ පේන්නේ පොල්ගොල්ල ඩෑම් එකට පැත්තකින් තියෙන අපේ ඇවිදින මං තීරුව. මේ ඇවිදින මං තීරුව මීට කලින් දැක්ක කෙනෙක් නම් දන්නවා මේක තිබ්බේ කොහොමද සහ මේ ඇවිදින මං තීරුවත් එක්ක ගඟේ තිබ්බ දුර කොහොමද කියලා. මේ වෙනකොට ඇවිදින මං තීරුව ගාවටම ගඟේ වතුර තියෙනවා. ඊයේ සහ පෙරේදා වෙනකොට ඇත්තටම මේ මං තීරුව වසාගෙනම මේ ගඟ තමයි තිබ්බේ. දැන් වෙනකොට ගඟේ වතුර ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මුළු මහවැලි ඉවුරම කාදනය වෙනවා. විශාල කාදනයකට ලක් වෙලා තියෙනවා මේ යන මහ වතුර පාර නිසා. ඇත්තටම කියනවා නම් මහනුවර දිස්ත්‍රික්කේ මම කලිමුත් කිව්වා වගේ වෙලා තියෙන හානිය නම් වසනෙන් කියන්න බෑ. සෑහෙන කාලයක් යයි අපිට මේ ටික නැවත තිබ්බ තත්වයට ගන්න සහ සමහරක් දේවල් යථා තත්වයට පත් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් හැකියාවක් තියෙනවා. නමුත් ලංකාවාසීන් විදිහට අපිට කරන්න බැරි දෙයක් නැහැ. මේ හැමදේම අපිට යථා තත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේමයි අපි බලමු ඉස්සරහට කොහොමද අපි මේවට මුහුණ දෙන්නේ සහ තව මොනවද මහනුවර දිස්ත්‍රික්කය ඇතුලේ දෙන්න තියෙන විශේෂ අප්ඩේට් කියලා.